අයිබෝන් පුතා රයිට් ඔන්න අපි දැන් අද සාකච්ඡා කරන්න යන්නේ ගීකෙනගේ සර්ගේ දෝලන හතරංග පාඩමට අදාළව 3.1.2 කියන කොටස 3.1.1 කියන කොටස කලින් වීඩියෝ එකේ තියෙනවා ප්ලේලිස්ට් එකේ උඩම පුතාලා එක සරලන් මල්ටි චාරිතය සම්බන්ධ මූලික සිද්ධාන්ත වලින් තමයි ඒක අහලා තිබුණේ ගැටළු විසඳීම දෙවෙනි කොටසේ තමයි තියෙන්නේ 3.1.2 ඉතින් දැන් ඔයගොල්ලෝ මේ වෙනකොටත් මේ පාඩම ගීකෙනගේ සර්ගේ පොත බලලා නැත්නම් අනිවාර්යයෙන්ම පොත ලයිබ්‍රරි එකකින් හරි නැත්නම් සල්ලි වලට හරි ගන්න පුළුවන් අරගෙන ඉවරලා මේ ප්‍රශ්න ටික කරන්න ඕනේ. මේ ප්‍රශ්න ටික විවරණය කරන එක පැහැදිලි කරන එක සහ ඒ අතරතුර තීරි වලින් යම් මතක් කිරීමක් කරන එක තමයි මම මේ වීඩියෝ සීරීස් එකේදී කරගෙන යන්නේ. ඉතින් මතක තියාගන්න ඔයා මේ වීඩියෝ එක බලන්න ගත්තේ අහම්බෙන් නම් මේක වාට ඉතාම වැදගත් YouTube channel එකක්. විෂය ඉගෙන ගන්න ඕන ළමයින්ට විෂය උගන්වන්න ඒක තමයි මම කරන්නේ. මම වරුණ උදයංග ඉතින් කාලයක් තිස්සේ ලංකාවේ භෞතික විද්‍යාව ගන්නපු සහ දැනට ෆින්ලන්තයේ ජීවත් වෙමින් ඔයගොල්ලන්ට භෞතික විද්‍යාව ඉගෙන ගන්න උදව් කරන සහ විශේෂයෙන් ඔන්ලයින් පන්ති පවත්වන ගුරුවරයෙක්. හරි. අද මම ආවේ වගේ මේ වීඩියෝ අමතක කරන්න එපා. මේක යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. මොකද නරක දෙයක් නෙමෙයි. ඔයගොල්ලෝ හොඳ දේවල් බෙදා හරිනවා නම් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට හොඳ දේවල් ලැබෙනවා. නරක දේවල් බෙදා හරියොත් නරක දේවල් ලැබෙනවා. ඉතින් මේකෙන් කවුරු හරි කෙනෙක් ඉගෙන ගත්තොත් එහෙම යාගේ ජීවිතය ආලෝකමත් වෙනවා. ඉතින් ඒක මට වගේම ඔබටත් ජීවිතේ හොඳ දේවල් ලැබෙන්න අවස්ථාවක් වෙන්න පුළුවන්. හරි. හරි. එහෙනම් ඔන්න පොත හරිනේ. පොත අරගෙන බලන්න. අපි සාකච්ඡා කරන්න යන 3.1.2 පළවෙනි ප්‍රශ්නේ නම් සාකච්ඡා කරන්න යමු. right? හරි. මේ වීඩියෝ එක කොච්චර දිග වේද කියලා මම දන්නේ නැහැ. මේ වීඩියෝ එක එඩිට් කරලා ඉවර වෙනකොට ඒ වගේම ඉවර වුණාම ඔයගොල්ලන්ගේ කමෙන්ට්ස් ගැටළු මොන හරි තියෙනවා නම් මගේ ටෙලිෆෝන් නම්බර් එක තියෙනවා WhatsApp message එකක් දාන්න පුළුවන්. අපේ ඔන්ලයින් පන්ති වල සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම මේක තීරේ කොටස් බැරි නම් මම කලින් කිව්වා වගේ අපේ YouTube channel එකේ වෙනම දෝලන හතරක් කියලා playlist එකක් තියෙනවා. ඒකේ ඒ කාලේ මම උගන්වපු පාඩම් ටික තියෙනවා. පොඩ්ඩක් බලන්න. ඒ ටික බලලා අවශ්‍ය දෙයක් මේව කරගන්න. ඒ වගේම විභාග ප්‍රශ්නත් ඒක සාකච්ඡා කරලා තියෙනවා. හරි. ඉතින් මතක තියාගන්න ඕනම දෙයක් කරන්න පුතේ අවශ්‍ය වෙන උනන්දුව විතරයි. හරි. අපි දෙයක් උනන්දුව තියෙනවා නම් ඒ උනන්දුව එක වැඩේ පටන් ගන්න. ඒ වැඩේ පටන් ගන්නතර පස්සේ ටික ටික යනකොට තමන් අපට පරිසරය අනිවාර්යයෙන්ම තමන්ට සාධනීය විදිහට සකස් වෙනවා. හරි. ඒක තමයි ඇත්ත. මේ ගැන උනන්දුවක් නැතුව අතහැරලා දාලා ඔහෙ හිටියොත් කවදාවත් මේක පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් මේ උනන්දු දරුවන්ට විෂය හොයන දරුවන්ට විෂය උගන්වන්න යම්කිසි උදව්වක් වෙන එක තමයි නැත්නම් විෂය ඉගෙන ගන්න යම්කිසි උනන්දුව උදව්වක් දෙන එක තමයි මම කරමින් පවතින්නේ. හරි. අපි යමු පළවෙනි කොටසට. හරි. මෙන්න මෙහෙමයි පළවෙනි ප්‍රශ්නේ ගැන හොඳට අහගන්න මේක. හරි. මේ ප්‍රශ්න තනියෙන් කරන්න මම ප්‍රශ්නේ කියවනවා. කවුරු හරි කරලා නැත්නම් මේ ප්‍රශ්නේ කියවන එක අහන් ඉඳලා තනියෙන් කරලා ඊළඟ ටික ප්ලේ කරලා බලන්න පුළුවන්. ලෝහ කුහරයක් සම්පූර්ණයෙන්ම ජලයෙන් පුරවා දිගු තන්තුවක ගැට ගැසීමෙන් සරල අවලම්බයක් තනා ඇත. අවලම්බය දෝලනය වීමට සැලසූ විට ගෝලයේ පහළින් වූ සිදුරකින් සෙමෙන් ජලය ඉවතට ගලා යයි. අවලම්බයේ ආවර්ත කාලය මොකද අහනවා වෙයි. මේක ටිකක් ප්‍රසිද්ධ ප්‍රශ්නයක් පුතේ. මම පුතාලට කියලා දෙන්නම් කොහොමද මේක හදන්නේ කියලා. right? අපි මේ හරියෙන් බලමු. ඔන්න පළවෙනි ප්‍රශ්නේ හදන්නේ. මේ හරිය පේනවද නේද? හරි පළවෙනි ප්‍රශ්නේ. එතකොට සරල අවලම්බයක් කිව්වහම පුතාලට මතකයි මෙන්න මේ විදිහ එකක් නේ. අපි සරල අවලම්බයක් ටිකක් ස්කන්ධයේ ලොකු එක්කෙන ටිකක් සැලකිතු එකක් නම් මේකේ කොහොමද ආවර්ත කාලය ලියන්නේ? ආවර්ත කාලය ලියන්න ගියාම ඔබට මතකයි මේක ඔප්පු කිරීම අමතක නම් චුට්ටක් බලන්න අපේ වීඩියෝ ටික. බර ක්‍රියා කරන ලක්ෂ්‍යය තමයි අපි ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ. මේ ස්කන්ධයක් එල්ලන් තින්නේ. ඒතර ඒක බර ක්‍රියා කරන්නේ මේ ලක්ෂ්‍යයෙන්. right? ඒතර සාමාන්‍ය මේක L කියලා ගන්නකොට මේ ස්කන්ධ ඉතා කුඩා කයක් නම් මෙන්න මේ දුර අපිට සලකන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි අර R කියලා ගත්තොත් එහෙම. නමුත් ස්කන්ධයේ සැලකිතු විශාලයක් කෙනෙක් නම් නැත්නම් ගෝලයක් වගේ නම් ටිකක් ලොකු අපිට මේකේ මෙන්න මේ R කියන එක සලකන්න වෙනවා. right? R කියන එක සලකන්න වෙනවා. පැහැදිලි? හරි. එතකොට මේකේ ආවර්ත කාලය ලියන්න පුළුවන් ළමයි t සමානයි 2.5 වාරයක් වර්ගමූල මෙන්න මේ L කියලා දැන් L කියලා ගත්තාම මුළු දිග ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන දිග තමයි ගන්න වෙන්නේ. හරි. විවර්තනයේ නැත්නම් මේ සවිකල් තියෙන ලක්ෂ්‍යය නම් ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන දුර. අන ළමයි එතකොට එන්නේ L ධන R. බෙදීම පල්ලෙහාට එනවා G. අර ප්‍රැක්ටිකල් එකක් එහෙම තියෙනවා විද්‍යාගාරයේදී කරන්න. ඔයගොල්ලෝ ඒක කරලා ඇති. හරිත්. ඒකෙදිත් මේ කතාව කියනවා. right? හරි. දැන් එතකොට දැන් ඔන්න බලමු දැන් මොකද්ද මේගොල්ලෝ කියන්නේ? දැන් මේකේ තියෙනවලු මේ වතුර පුරවපු ගෝලයක්. හරි. අපි ගමු වතුර පුරවපු ගෝලයක් ඉල්ලලා තිනවා කියලා. හරි. ඔන්න ඔහම තියෙනවා. දැන් මේක වතුරෙන් පිරෙව්වහම පස්සේ වතුරෙන් පිරවලා තියනවල නේද? හරි. මම නිල් පාටින් අඳින්න වතුරෙන් පුරවලා නම්. right. එතකොට මේකේ බර ක්‍රියා කරන්නේ කොහෙද? සම්පූර්ණයෙන් පුරවලා නම් මෙන්න මේ කේන්ද්‍රය තමයි බර ක්‍රියාත්මක වෙන්නේ. right. කේන්ද්‍රය තමයි බර ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ පොඩි සිදුරක් හින්දා වතුර එළියට යනවලු. වතුර එලට යනකොට මොකද වෙන්නේ? මේකේ ජල මට්ටම ජල ස්කන්ධේ ක්‍රමානුකූලව අඩු වෙනවා. අන්න ජල ස්කන්ධේ ක්‍රමානුකූලව අඩු වෙනකොට මේකේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම මොකද වෙන්නේ? අන්න ඒක තමයි අපි බලන්න ඕනේ. right? මොකද්ද වෙන්නේ කියලා බලමු. මම ජලයේ ටිකක් ඉවතට ගිය අවස්ථාවක් සලකන්න. ඉතින් භාගයක්ම නෙමෙයි. යම් ප්‍රමාණයක් අපි සලකමු. කොන්න ඒ වගේ ප්‍රමාණයක් තමයි දැන් තියෙන්නේ. ඒතර ඔයගලන්ට පැහැදිලි
ගෝලාකාර වස්තුවක නම් ගුරුත්ව කේන්ද්‍රය ළමයි අනිවාර්යයෙන්ම තියෙන්නේ මෙන්න මේ කේන්ද්‍රය. හැබැයි මේ ගෝලාකාර වස්තුව ඇතුළේ තියෙන ද්‍රවයේ ක්‍රමක්‍රමයෙන් පහළට යනකොට ස්කන්ධ ව්‍යාප්තිය පල්ලෙහාට යනවා. හරි? ස්කන්ධ ව්‍යාප්තිය ක්‍රමානුකූලව පුතේ පල්ලෙහාට යනවා. ස්කන්ධ ව්‍යාප්තිය පල්ලෙහාට යනකොට මේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීමක් පල්ලෙහාට යනවා. එහෙනම් නිකන් දල වශයෙන් ගත්තාම මෙන්න මේ හරියට ඔය ගත්තාම දැන් තියෙන වෙන ස්කන්ධයක් වෙන්න පුළුවන්. අපි M1G කියමුකෝ. එහෙනම් M1 නම් M1G. ඒතර ඔයාලට පේනවද මේකේ ජල මට්ටම ක්‍රමානුකූලව පුතේ පහළට යනකොට මොකක්ද වෙන්නේ? ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම පල්ලෙහාට යනවා. එහෙනම් අන්න අර විවර්තනය කළ තියෙන ලක්ෂයේ ඉඳගෙන ගුරුත්ව කේන්ද්‍රයට තියෙන දුර වැඩි වෙනවා. ගුරුත්ව කේන්ද්‍රයේ දුර වැඩි වෙනවා. අන්න හරි. එතකොට එහෙනම් ඔයාලට තේරෙනවා හරි. එහෙනම් මේක නිකන් දල වශයෙන් මම මෙහෙම ගත්තොත් නිකන් ලියලා L බෙදීම G කියලා සමස්තය ඒතරට පේනවා right. එහෙනම් මොකද වෙන්නේ? L කියන එක නා වැඩි වෙනවා. ඒතර L කියන එක නා වැඩි වෙද්දි ළමයි ආවර්ත කාලයත් වැඩි වෙනවා. හරි. හැබැයි දිගටම වැඩි වෙනවද? නෑ. මේ වතුර ටික ඔක්කොම පල්ලෙහාට යනකොට ළමයි ඔයගොල්ලෝ දන්නවා දැන් මේ ගුරුත්ව කේන්ද්‍රය කියලා කිව්වහම මේ ජලය ටික ඉවතට ගියහම පස්සේ මේ කබල විතරයි ඉතුරු වෙන්නේ. අන්නේ කබල ගත්තාම බලන්න මේ කබලට මොකද වෙන්නේ කියලා. right? මෙන්න මේ කබල ගත්තාම වතුර ටික ඔක්කොම එළියට ගිහිල්ලා. ගියහම පස්සේ මේ කබලේ ස්කන්ධයක් තියෙනවා. එහෙනම් යා ගුරුත්ව කේන්ද්‍රය දැන් අපි තුමු නිකන් කැපිටල් M කියලා mg. හරි. විතරයි තියෙන්නේ. ඒතර ඔයාලට පේනවද? එහෙනම් මේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම ක්‍රමයෙන් පල්ලෙහාට ගිහලා වතුර ටික සම්පූර්ණයෙන් ඉවත් වුණාම නැවත මුල් පිහිටීමට එනවා. හරි මේක ක්‍රමානුකූලව තමයි වෙන්නේ වතුර ඉවත් වෙන්නේ. එතකොට එහෙනම් ඔයා තේරුම් ගන්න ඕන හරි. එහෙනම් ගුරුත්ව කේන්ද්‍රයට තියෙන දුර මොකද වෙන්නේ? ක්‍රමයෙන් වැඩි වෙලා ආපහු පාරක් අඩු වෙලා නැවත මුල් පිහිටීමට එනවා. එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් L වැඩි වෙලා උපරිමග්ගයකට ගිහිල්ලා නැවත මොකද වෙන්නේ? අඩු වෙලා මුල් පිහිටීමට එනවා. එහෙනම් ආවර්ත කාලයත් වැඩි වෙලා මොකක් වෙනවද පුතේ? අඩු වෙනවා. හරි. පැහැදිලිද? හරි. එතකොට ඔන්න මේකේ වෙන ඇත්ත කතාව ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. right? හරි. එහෙනම් බලමු අපි ඒකට උත්තරේ මොකද්ද කියලා. පළවෙනි එක කියනවා පැහැදිලි නේද? මම කියන එක හොඳට ඇහෙනවද නේද? හරි. ගෝලය හිස්වන තුරු වැඩි වී නියත වේ. නියත වෙන්නේ නැහැ. හරි. නැවත වෙනස් වෙනවනේ. ගෝලයේ හිස්වන තුරු අඩු වී නියත වේ. වැරදි. නියතව පවතී. වැරදි. ගෝලයේ හිස්වන තුරු ක්‍රමයෙන් අඩු වී. අඩු වෙන්නේ නැහැ. වැඩි වෙනවා. අන්න පස්වෙනි උත්තරේ ගෝලයේ හිස්වන තුරු ක්‍රමයෙන් වැඩි වී හිස් වූ පසු නැවත මුල්ලගේ දක්වා අඩු වේ කියලා කියනවා. පැහැදිලිද? right. ඔන්න ඕක තමයි උත්තරේ. පැහැදිලි වුණා නේද? හරි. එහෙනම් දැන් මතක තියාගන්න මේ ගීකනගේ සර්ගේ පොතේ ප්‍රශ්න ටික කරනකොට පුතාලා වෙනම CR පොතක් තියාගන්න. CR පොතක් තියාගෙන පිළිවෙලට මේ ටික ලියලා ඉවර වෙලා ක්‍රමානුකූලව ප්‍රශ්නාංකය දාලා තනියෙන් ගෙදරදී කරන්න උත්සාහ කළ පැන්සලෙන් දැන් මම කියලා දුන්නාම වැදගත් දෙයක් තිබ්බොත් පාට පෑන් පාවිච්චි කරලා පැහැදිලිව ලියා ගන්න. right? අමතක කරන්න එපා. ස්වභාව ධර්මයේ නීතියක් තියෙනවා. මම හැමදාම කියනවා යමෙක් යම් දෙයකට කැප වෙලා මහන්සි වෙලා ස්වභාව ධර්මයට අනුකූලව ඒ වැඩේ හරියට නිරත වෙනවා නම් මතක තියාගන්න පුතේ කවදාවත් ස්වභාව ධර්මය ඔබට අහිතක් කරන්නේ නැහැ. වෙන කවුරු හරි අපිට බාල්ලි පෙරලන්න පුළුවන් ඔක්කොම කරන්න පුළුවන්. හරි අපිට අනිවාර්යෙන් හරියනවා. ඒක හොඳට ඔළුවේ තියාගන්න. හරි ඒක අමතක කරන්න එපා. අත්දැකීම් සහිතව කියන්නේ ඒක අනිවාර්යෙන් හරියනවා. වටේ මිනිස්සු ඕන දෙයක් කියපුවා. ඔයාට බෑ කියයි, ඔයාට නැහැ කියයි, ඔයා කැතයි කියයි, ඔයාට සල්ලි නැහැ කියයි, ඔයාට මොනවක්වත් නැහැ. හැබැයි ලෝකෙ මිනිස්සු මොනවා කිව්වත් මතක තියාගන්න තමන් වෙනුවෙන් ඉන්නේ තමන් ඒ වැඩේ වෙනුවෙන් අවංකව මහන්සි වෙලා කැප වෙනවා නම් පුතාලට මේක කරන්න බැරි දෙයක් නෙමෙයි. right. හරි. අපි ලස්සන පාට පෑන් පාවිච්චි කරලා පැහැදිලිව ලියා ගන්න පුතේ මේක. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. හරි. මොකක්ද ඊළඟ ප්‍රශ්නේ? හොන දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා. බලන්න පුතේ සරල අවලම්බයක් උත්තෝලකයක් තුල දෝලණය වෙමින් පවතී. උත්තෝලකයේ නියත ත්වරණයේ ඉහළට ගමන් කිරීමේදී කිරීම අරමුණ ලදී අවලම්බයේ ආවර්ත කාලය. ඉතින් ඇත්තට මේක සූත්‍ර ඔප්පු කිරීමේදී මම මේක ඔප්පු කළත් ඇති. පුතාට මතක ඇති. right? හරි. මේ බලන්න මේකේ ඔන්න දෙවෙනි එක. ඔයගොල්ලෝ දන්නවා මේ උත්තෝලකයක් ඉවත උඩට යනකොට නිකම් දල වශයෙන්ම යාන්ත්‍ර විද්‍යාවත් එක්කම මතක් කරොත් එහෙම උත්තෝලකයක මිනිස්සෙක් ඉන්නවා නම් මම මේක උදාහරණයක් කියලා දීලා ඇති. right? ඒතර මෙයාගේ බල ටික කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි චුට්ටක් බැලුවොත් එහෙම බලන්න. බල ක්‍රියාත්මක වෙනවා පල්ලෙහාට mg අභිලම්පති ක්‍රියාව r ත්වරණය a. හරි. කියලා අපි හිතමු ඒ ත්වරණයෙන් යනවා. right? එතකොට මතක තියාගන්න ඕනේ. මතක තියාගන්න මේ හොඳට අවබෝධයෙන් මේක ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ. මනුස්සයාට f සමානයි m අපි පුතේ ඉහළට දැම්මොත් එහෙම මනුස්සයා මත ක්‍රියා කරන අභිලම්පති ක්‍රියාව r පල්ලෙහාට mg f සමානයි m. ඒ වගේ තමයි r සමානයි. ඒතර මේක මෙහෙට ගියා. m වාරයක් g ධන a වෙනවා. සඵල ත්වරණයේ g ධන a වෙනවා. ඒ විදිහම තමයි.
එතකොට සරල අවලම්බයක් මේක එල්ලලා තිබුණොත් එහෙම සරල අවලම්බයක් මේක දෝලනකොට මෙන්න මෙතනටත් බලපාන්නේ මේ කියන සපල ත්වරණය කියන එක. හරි සපල ත්වරණය කියන එක බලපාන. right? එහෙනම් t සමානයි මොකද්ද පුතාලා කිව්වේ 2.5 වාරයක් වර්ගමූල l බෙදීම g. හරි. ඒතර ත්වරණය යනවා. ඕක තමයි සමීකරණ. සාමාන්‍ය විදිහට එන සමීකරණ. හැබැයි මේක ත්වරණයෙන් ඉහළට යනවා නම් මතක තියාගන්න මේක මම ක්‍රම දෙකකට කියන්නම්. ඒ ත්වරණයෙන් ඉහළට යනකොට t සමානයි 2.5 වාරයක් මේ බලන්න මේ විදිහටමයි. මොකද්ද වෙන්නේ? L බෙදීම G ධන A වෙනවා. අපි හිතමු ඒ ත්වරණයෙන් පල්ලෙහාට යනවා කියලා. හරි. ඒ ත්වරණයෙන් පල්ලෙහාට යනවා. ඒතර එහෙම වුණොත් එහෙනම් මොකද වෙන්නේ? T කියන එක සමානයි 2.5 වාරයක් L බෙදීම මේක G ඍණ A වෙනවා. පැහැදිලිද? ඔන්න ඕක තමයි ඕගොල්ලෝ මතක තියාගන්න ඕන කාරණාව. හරි. ඔක බලන්න සිද්ධාන්තවලදී මම අපේ වීඩියෝ කොටස් වලදී පැහැදිලිව පුතාලට කියලා දීලා ඇති. මේක ඔළුවට ගන්න. right? මේක තමයි ක්‍රියාවලිය. හරි. right. එහෙනම් දැන් බලමු මේගොල්ලෝ කියන්නේ මොකද්ද කියන එක. දැන් මතක තියාගන්න මේ ෆිසික්ස් කියලා කිව්වහම යාන්ත්‍ර විද්‍යාව, නිව්ටන් නියම මේ ඔක්කොම මේවා එකට සම්බන්ධයි. හරි අපි යාන්ත්‍ර විද්‍යාව වීඩියෝ සීරීස් එකක් බලන්න. හරි. ඒකත් බලන්න ඒ බැරි නම්. හරි. අපි ඔය කියලා දෙන්න. right? මේකේ කීකරගේ ප්‍රශ්න ටික ඇති යාන්ත්‍ර විද්‍යාව සම්බන්ධව පැහැදිලි කළා. ඒක බලන්න. හරි. හරි මොකද්ද වෙන්නේ? දැන් ඒතර මොකද්ද වෙන්නේ? අපි දන්නවා. එතකොට එහෙනම් ඒතර මේක ත්වරණයෙන් යනකොට සාමාන්‍ය ආවර්ත කාලයේ තිබුණේ මේක. මොකද්ද සාමාන්‍ය ආවර්ත කාලය? t සමානයි 2.5 වාරයක් L බෙදීම g. හරි මේක t1 කියලා ගමුකෝ. ඒතර ඒ ත්වරණයෙන් ඉහළට යන පුතේ මෙන්න මේ යටපදේ මොකක් වෙනවද? වැඩි වෙනවා. යටපදේ වැඩි වෙනවා කියලා කියන්නේ බෙදෙන මොකක් හරිකින් බෙදෙනවනේ. ඒතර එහෙනම් සමස්ත පදේ මොකක් වෙනවද? අඩු වෙනවා. ඒ කියන්නේ ආවර්ත කාලය මොකක් වෙනවා කියලාද? අඩු වෙනවා කියලා. පැහැදිලි? right. එහෙනම් ආවර්ත කාලය අඩු වෙනවා කියලා කියන්නේ කිවින උත්තරේද පුතේ? බලන්න මම දෙවෙනි උත්තරේ තමයි වෙන්නේ නේද? ආවර්ත කාලය අඩු වේ. බලන්න මම මේ උගන්වද්දි සමහරට පැටලුනොත් එහෙම කමෙන්ට් එකක් දාලා කියන්න සර් මේක සර් පැටලුණා කියලා අනිවාර්යෙන් කියන්න. හරි. පැහැදිලි? හරි. එහෙනම් පුතාලට ඒකත් පොඩි සටහනක් දාගන්න. බය වෙන්න එපා. මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා විභාග ප්‍රශ්න ටික මම සාකච්ඡා කරන්නේ හොඳට බැලුවා නම් ඔයාලට මේ දෝලන හතරංග ආයි කොහෙන්වත් ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. සියල්ල පැහැදිලිව ක්‍රමානුකූලව පුතාලට ඉගෙන ගන්න පුළුවන් තර්කානුකූලව. මතක තියාගන්න මම කිසිසේත්ම ඒක කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව ඉගෙනගත්තු කෙනෙක් හැටියට මම හැමතිස්සෙම උත්සාහ කරලා ළමයින්ට හිතන්න පුරුදු කරවන්න. එහෙම නැතුව කටපාඩම් කරවන්න නෙමෙයි. මෙහෙම ආවොත් මෙහෙම කරන්න, මෙහෙම ආවොත් මෙහෙම කරන්න. එහෙම ගිරව් වගේ කටපාඩම් කරන්න එපා. හරි එහෙම කළා ලෝකේ දියුණුවෙන් මේ මිනිසුන්ගේ දැනුම කටපාඩම් කරලා ඉස්සරහට ගියාට වනපොත් කරලා ඉස්සරහට ගියාට අලුත් දේවල් හොයාගන්න අලුත් තැනකට ආවහම මිනිස්සු හිර වෙනවා. ඒක නිසා හොඳට තමන්ගේ බුද්ධිය මෙහෙवला තර්කානුකූල ස්වභාවය මෙහෙवला මේව ඉගෙන ගන්න උත්සාහ කරන්න. හරි ලස්සන හදාගන්න පුතේ. බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. ප්‍රශ්නාංක 3. ඔන්න බලන්න. ග්‍රහ වස්තුවක් මතු පිට නිදහසේ වැටෙන වස්තුවක් තප්පර 2ක කාලයක් තුළ 8 මීටර දුර ගෙවා යයි. 1 මීටර දිග ඇති සරල අවලම්බයක් මෙම ග්‍රහ වස්තුව මතු පිට එල්වා දෝලනය කළ විට ආවර්ත කාලය වන්නේ. බලන්න අහලා තියෙන ලස්සන නේද? චලිතය පාඩමත් මේකට සම්බන්ධ කරලා තියෙනවා. ඔන්න බලන්න මම හදන හැටි. හරි. ප්‍රශ්නාංක 3 පුතේ. හරි. දැන් ප්‍රශ්නාංක 3. එතන ළමයි ග්‍රහ වස්තුවක ඉඳගෙන ස්කන්ධයක් අතෑරියාම නිදහසේ අතෑරියා. මෙතන පුතේ හංගපු දෙයක් තියෙනවා. නිදහසේ අතහරිනවා කියලා කියන්නේ නිශ්චලතාවයෙන් අතහරින. දැන් මේ පෑන මම මෙහෙම අතෑරියොත් එන නිශ්චලතාවයෙන් තමයි අතහරින්නේ. විසි කරන්නේ නැහැනේ. එහෙනම් ආරම්භක ප්‍රවේගය බිඳුවයි. හරි. ආරම්භක ප්‍රවේගය බිඳුවයි. හරි. කොච්චර දුරක් කියනවද? මේගොල්ලෝ කියනවා තප්පර 2ක කාලයක් තුල තප්පර 2 කාලේ 8 මීටර දුර ගෙවයි. එහෙනම් අන ගුරුත්වාකර්ෂණ චලිතයක් තියෙනවා. තප්පර 2ක් තුල ගෙවන්න. එහෙනම් අපි මුලින්ම දැන් මෙතනට අපිට ආවර්ත කාලයට වැදගත් වෙන්නේ වෙන මොකුත් නෙමෙයි. ඒ අදාළ ග්‍රහ වස්තුව තුළ තියෙන දැන් පෘථිවිය නම් G කියලා කියන්නේ පෘථිවි පෘෂ්ඨයේදී. එහෙනම් ඒ ග්‍රහ වස්තුවේ පෘෂ්ඨයේදී මොකද්ද ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාවය? ගුරුත්වයේ ත්වරණය මොකද්ද කියන එකයි අපිට අවශ්‍ය වෙන්නේ. එහෙනම් ඒක හොයාගන්න පුළුවන්. කොහොමද හොයාගන්නේ? පල්ලෙහාට දානවා දැන් ආරම්භ S දන්නවා U බිඳුවයි. එහෙනම් S සමානයි UT ධන භාගයක් AT වර්ගය. ඒතර මුළු විස්ථාපනයේ ළමයි 8යි. ආරම්භක ප්‍රවේග බිඳුවයි. ඒක නිසා පුතේ මේක බිඳුවයි ධන භාගයයි. ඒ කියලා කියන්නේ මෙයා ගුරුත්වාකර්ෂණය වැටෙනවා නම් අපි G dash කියලා දාමුකෝ. හරි තප්පර 2යි 2 වර්ගය. හරි. එක දෙයකට මේ දෙකක් කැපිලා ගිහිල්ලා දෙකක් ඉතුරු වෙනවා. G dash කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි ළමයි. දෙකෙන් බෙදුවහම පස්සේ 4යි ms ඍණ 2යි. හරි 4යි ms ඍණ 2යි. එහෙනම් මේගොල්ලෝ අහන්නේ වෙන කාවත් නෙමෙයි. මොකක්ද අහන්නේ? ආවර්ත කාලය. දිග එකයි. එහෙනම් මේවා ආවර්ත කාලය. එහෙනම් ආවර්ත කාලය හොයන්න දාන්න පුළුවන් සූත්‍රේ T සමානයි 2.5 වාරයක් L බෙදීම G.
2යි L කියලා කියන්නේ 1 මීටර කිව්වා මේක 4යි 1යට 4යි 1 වර්ගමූලය 1යි 4 වර්ගමූලය 2යි. එහෙනම් 2යි බෙදීම 2යි කැපිලා ගියා. අන්න 3.14යි තප්පර. හරි. හරිද ඔයගොල්ලන්ගේ මේක හරිනම් පළවෙනි කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. හරි. හරි. හදාගන්න පුතේ. පැහැදිලිව හදාගන්න. හරි. දැන් වීඩියෝ එක නවත්තලා පැහැදිලිව ලියා ගන්න. හරි. හොඳයි. ඔන්න අහන ළමයි හතරවෙනි ප්‍රශ්නේ. දෝලනය වන වස්තුවක් තප්පරයක කාලයක් තුළදී දෝලන 5ක් සිදු කරයි. ඒතකොට තප්පරයකදී කරන දෝලන සංඛ්‍යාව සංඛ්‍යාතය කියලා කියනවා. අපි එහෙනම් සංඛ්‍යාතය 5යි. ඒ දෝලන කාලය සහ කෝණික ප්‍රවේගය පිළිබඳව. ඇත්තටම ඉතින් මෙතනදී පොඩ්ඩක් ඉන්න. ඔව්. සූත්‍ර තමයි ඔයගොල්ලෝගේ සූත්‍ර පුළුවන් ද කියලා තමයි බලලා තියෙන්නේ. right? ඒතර ප්‍රශ්නාංක කීයද? ප්‍රශ්නාංක 4. හරි. ප්‍රශ්නාංක 4. ඒතර එහෙනම් මේගොල්ලෝ කියලා කියන්නේ මේගොල්ලෝ දීලා තියෙනවා සංඛ්‍යාතය. සංඛ්‍යාතය කියලා කියන්නේ තප්පරයකට දෝලන 5ක් සිද්ධ කරනවා කියලා කියන්නේ හර්ට්ස් 5. දැන් මුලින් මේගොල්ලෝ අහනවා ආවර්ත කාලය. ආවර්ත කාලය කියන්නේ මොකද්ද? T කියන එක සමානයි 1යට F. එතන පුතේ 1යට 5. 1යට 5 කියලා කියන්නේ T කියන්නේ දශම කීයද? දශම 2යි තප්පර කියලා ගන්න පුළුවන්. හරි. දශම 2යි තප්පර. ඊට පස්සේ අහනවා මොකද ඊළඟට අහන්නේ? කෝණික ප්‍රවේගය. ඉතින් බොහොම බේසික් සූත්‍ර නේද? කෝණික ප්‍රවේගය ගන්න 2.5 F මෙයාකට පාඩම් වෙන්න ඕනේ හැබැයි ඉතින්. හොඳේ? හරි. ඔමේගා සමානයි 2.5 කියලා කියන්නේ 3.14යි සංඛ්‍යාතය 5යි. හතර මේ වගේ වැඩි කරද්දී පරිස්සම් මේක මේකෙන් වැඩි කරන්න එපා. මේක මුලින් මේකෙන් වැඩි කරන්න. 5 වරක් 2 10යි. 10න් මේක වැඩි කරාම අන්න ඔමේගා කියන එක සමානයි 31.4යි RAT S ඍණ 1. පැහැදිලි නේද? right. පැහැදිලිනේ? හරි. ලස්සනට පාට පෙන් පාවිච්චි කරලා පුතාලා ලියා ගන්න. හරි. ප්‍රශ්න 4. ඒතර උත්තරේ කීවෙනි එකද? තප්පර 0.2යි 31.4යි උත්තරේ 5 වෙනි එක. right. හරි. ලස්සනට මේ දේවල් ගැන හොඳ සටහන් පොතක මේවා ලියා ගන්න පුතේ. ලියාගෙන ඉවල තමයි හදාගෙන යන්න ඕන. හරි. ඉක්මන් කරා. ඔන්න ඊළඟට 5 වෙනි ගාන අපි සාකච්ඡා කරන්නේ. ස්කන්ධයේ 5 ග්‍රෑම් වන අංශුවක් 10 සෙන්ටිමීටර විස්ථාපනයක් ඇතිව සරලවර්තී චලිතයේදී එහි උපරිම ප්‍රවේගය CIMS ඍණ 1 වේ. CMS ඍණ 1යි 50යි CMS ඍණ 1 පිහිටීමේදී දෝලන කේන්ද්‍රයේ සිට විස්ථාපනය වන්නේ. දැන් මේ ප්‍රශ්නේ මම හදුවහම ඇත්තට මේගොල්ලෝ දීලා තියෙන උත්තරේ මට ආවේ නෑ. ඔන්න දැන් මම මේ ප්‍රශ්නේ හදනවා පුතාලට වෙනස් උත්තරයක් ආවත් පටපල්ලෙහාන් කමෙන්ට් කරන්න මම කොහරි වරද්දලාද කියලා බලන්න මම දෙතුන් පාරක්ම බැලුවා. right? හරි. දැන් මේ බලන්න ප්‍රශ්නාංක 5. මේක ටිකක් හරි හොඳට බලන්න ප්‍රශ්නයක්. ප්‍රශ්නාංක 5. පේනව නේද මේ හරිය? right. මොකද මොකද්ද කියන්නේ? ඔන්න බලන්න. ස්කන්ධයේ 5 ග්‍රෑම් වන අංශුවක් සෙන්ටිමීටර් 10ක විස්තාරයක් ඇතිව සරලවර්තී චලිතයේදී. ඒ කියන්නේ දැන් මෙන්න මේ විදිහට ගත්තහම පස්සේ දෝලන කේන්ද්‍රය මේක කරගත්තාම විස්තාරය A කියලා ගත්තොත් එහෙම ඒගොල්ලෝ කියලා තියෙනවා විස්තාරය සෙන්ටිමීටර් 10යි. සෙන්ටිමීටර් 10යි. හරි 5 ග්‍රෑම් අංශුවක්. ඒ ස්කන්ධයේ 5 ග්‍රෑම් එක්කෙනෙක්. හරි 5 ග්‍රෑම් අපිට 5 ග්‍රෑම් m කියලා දාමුකෝ. හරි. එහි උපරිම ප්‍රවේගය CI CMS ඍණ 1. ඒ කියන්නේ මේ දෝලන කේන්ද්‍රයේ පසු කරන ප්‍රවේගය. ඔයගොල්ලෝ දන්න දෝලන කේන්ද්‍රයේ පසු කරන ප්‍රවේගය නේ. මෙතනින් මම දාන්නම්කෝ දෝලන කේන්ද්‍රයේ පසු කරන ප්‍රවේගය CI CMS ඍණ 1. හරි CMS ඍණ 1 වේ. එහි වේගය 50යි CMS ඍණ 1 වන විට පිහිටීමෙන් දෝලන කේන්ද්‍රය සිට විස්ථාපනය වන්නේ. හරි දෝලන කේන්ද්‍රය කොච්චර විස්ථාපනයක් තියෙනවද කියලා තමයි අහන්නේ. right. දැන් එතකොට ඔන්න බලන්න අපි කියන්නේ මෙන්න මේ අතරමැදි පිහිටීමක් සම්බන්ධව. හරි. ඒ කියන්නේ දෝලන කේන්ද්‍රයෙන් එහෙනම් අනිවාර්යෙන් දෝලන කේන්ද්‍රය එක පැත්තක දෙපැත්තෙම තියෙන ওই ප්‍රවේගය අපි මොකක් හරි එකක් තැනක් ගමුකෝ. x කියන පිහිටීමකදී 50යි CMS ඍණ 1. හරි. වෙන අවස්ථාවේ x කියන කෙනා මොකද්ද කියලා තමයි අපි අහන්නේ. x කියන කෙනා. හරි. ඔකනේ අපි අහන්නේ. එතකොට දැන් අපි කොහොමද මේක හොයාගන්නේ? මට හිතෙච්ච ක්‍රමය තමයි හරි. දෝලන කේන්ද්‍රයේදී ප්‍රවේගය දන්නවා නම් අපිට පුළුවන් විස්තරය දීලා තියෙන නිසා මෙන්න මෙහෙම කරන්න. කොහොමද? ඔයාලට මතක නම් v සමානයි a ඔමේගා. v maximum දෝලන කේන්ද්‍රයේදී ප්‍රවේගය. හරි දෝලන කේන්ද්‍රයේදී. CI CM නේ. C කියලා කියන්නේ 10ට 2යි මේක වැඩි කරාම 1යි ms ඍණ 1යි. එහෙනම් උපරිම ප්‍රවේගය 1යි ms ඍණ 1යි. හරි.
ඊළඟට විස්තාරය සෙන්ටිමීටර් 10යි. ඒ කියන්නේ 0.1 මීටර. හරිනේ? 0.1 මීටර. අන්න වැඩි කිරීම ඔමේගා. අපි සම්මත ඒක වලින් ආදේශ කරනවා. නැත්නම් සෙන්ටිමීටර කොහොමද කැපිලක් යනවා. ගැටලුවක් නැහැ. හරි? එතකොට ඔමේගා කියන්නේ මොකද්ද? 0.1 කියන්නේ 1ට 10යි. 10 මෙහෙට 10 වරක් එක 10 වෙනවා. අන්න ඔමේගා සමානයි 10යි RAD S1. හරි? ඔන්න ඒක. ඊට පස්සේ මම දැම්මා සමීකරණයක් මොකද්ද? අපි ගාව තියෙන සමීකරණය v වර්ගය සමානයි ඔමේගා වර්ගයේ වාරයක් a වර්ගයෙන් x වර්ගය. ඔකනේ දාන්න පුළුවන් එක. හරි. ඒතර අපි මොකක් හරි මොහොතකදී මේ මොහොතේදී දැන් මෙතන 50යි cm S1 කිව්වහම c කියන්නේ 10 2 එහෙනම් 0.5ක් වෙනවා. එහෙනම් මෙන්න මෙයාගේ ප්‍රවේගය 0.5. 0.5 වර්ගය. ඔමේගා කියන එක කෙලින්ම 10 වර්ගය කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ 100යි. විස්තාරය අපි සෙන්ටිමීටර වලින් තියමු, මීටර වලින් තියමු. ඒතර දශමිකයි සෙන්ටිමීටර 10යි කියලා කියන්නේ. ඒතර අපිට ඕන සෙන්ටි වලින් කියන්නත් පුළුවන්. සෙන්ටිමීටර මෙතන 10යි 10 වර්ගය අඩු කිරීම x වල වර්ගය. හරි එහෙම තියන්නත් පුළුවන්. වැඩි කිරීම. නැත්නම් අපි කෙලින්ම මීටර වලින්ම තියමු. අපිට වඩා ලේසියිනේ. සෙන්ටිමීටර මීටර නම් දශමිකයි. ඒතර 0.1 වර්ගය ඍණ x වර්ගය. ඒතර x එන්නේ මොනවලින්ද? මීටර වලින්. ඕක තමයි ලියන්න පුළුවන් එක. හරි. දැන් එතකොට දැන් මේක සුළු කරගෙන යනවා අපි කොහොමද කියලා බලන්න. පැහැදිලිද? හරි. හරි නේද? හරි. මේක සුළු කරගෙන යනකොට පුතාලට පේනවා දැන් කලබල වෙලා බෑ. හරි. මෙතන මම මේක ලියනවා භාගය කියලා. ඔන්න බලන්න. පොඩ්ඩක් කෙටි ක්‍රම භාගය. භාගයේ වර්ගය කියන ළමයි 4න් 1යි. හරි. 100 ඇතුළට ගියහම පස්සේ දැන් 0.1 කියන්නේ 100 දශමිකයේ වර්ගය කියන පුතේ 0.01. ඒක 100ෙන් වැඩි වුණාම පස්සේ නැත්නම් මේක මෙහෙට ගියමුකෝ මේ 100 පල්ලෙහාට ගියමු. අන්න 10 රින 2ල. හරි. හරිනේ. ඒතර හරි. ඒතර 0.1 වර්ගය රින x වර්ගය. හරි. ඔහොම වෙනවනේ. ඔහොම වෙනවා. දැන් ඔන්න බලන්න. දැන් අපි මේක සුළු කරමු x වර්ගය මෙහෙට ගියමු. දැන් මේක අපිට ඒක ලියත හැකි 0.1 වර්ගය කියන්නේ 1 වැඩි කිරීම 10 රින 2යි. හරි. ඔහොම ලියන්න පුළුවන්. මේක මෙහෙට ගෙනාවහම x වර්ගය වෙනවා. මේක 1 වැඩි කිරීම 10 රින 2. මේක 4න් 1 කියලා කියන පුතේ 0.25. එහෙනම් 0.25 වැඩි කිරීම 10 රින 2. පැහැදිලිද? හරි. ඔන්න බලන්න. ඔන්න දැන් සුළු කරගන්න පුළුවන්. ඊළඟට මොකද කරන්නේ? දැන් මේ 10 රින 2 එළියට ගමු. මම බොහොම සරලව කරන්නේ. වර්ගය සමානයි මේ බලන්න 10 රින 2 එළියට ගන්නවා. 10 රින 2 එළියට ගත්තාම ළමයි 1 අඩු කිරීම 0.25. 1 අඩු කිරීම 0.25. හරි පැහැදිලිද? ඒ කියන්නේ 0.75. ඒතර x වර්ගය හරි වැඩි x වර්ගය සමානයි. හොඳට බලන්න. 10 රින 2 වාරයක් 0.75 කියලා කියන්නේ කීයද? 0.75. ඒ කියන්නේ 75 බෙදීම 100 කියන එකනේ. 75 බෙදීම 100. හරි. දෙපැත්තම වර්ගමූලය ගමු. එතකොට x වර්ගයේ වර්ගමූලය x 10 රින 2 වර්ගමූලය 10 රින 1යි. හරි. ඒතර 75 කියන එක ගත්තාම පස්සේ ඔන්න බලන්න. 75 කියලා කියන්නේ ඔයාලට ලියත හැකි ඔන්න මේක තවදුරටත් සුළු කරත හැකි 25න් කැපුවාම පස්සේ 3යි 25න් කැපුවාම පස්සේ 4යි. හරි. ඒතර 3 වර්ගමූලයේ මූල 3යි 4 වර්ගමූලයේ ළමයි කීයද? 2යි. 10 රින 2 පල්ලෙහාට යනවා x කියන එක්කෙනා සමානයි මූල 3 බෙදීම 20යි කියලා එනවා මීටර. හරි. හරි. දැන් මේකල අහන වැත්තේ මොනවද කියලා අන්න ඒකමට බලන්න බැරි වුණා. මේක අහන වැත්තේ සෙන්ටිමීටර වලින් කියනවා මීටර වලින්. ඔන්න බලන්න. මම හිතන්නේ මට එතන තමයි හදන්න ගියාම පොඩ්ඩක් උත්තරේ ඉන්නේ නැතුව ඇත්තේ. මේ දක්වා බලමු මෙතනින් ගමු. හරි. මෙන්න මෙතන වෙනකම් මම හැදුවා. right. හරි. දැන් මේක මීටර කරන්න මොකද කරන්න ඕනේ? මීටර කරන්න. මෙතන සෙන්ටිනේ. මෙතන මීටර වලින්. ඒතර මීටරනේ තියෙන්නේ. හරි. ඒතර මේක 100ෙන් බෙදන්න වෙනවා. නේ? right. එතකොට අපි බලමු මීටර මීටර තියෙන්නේ මෙතන මීටර කියන එක කෙනා තියෙන්නේ right. ඉතින් අපි බලමු මෙන්න මෙතනින් හදමු ඊට පස්සේ තමයි x කියන එක සමානයි මූල 3 බෙදීම 20. දැන් සෙන්ටි දාන්න එපා. සෙන්ටි කියන්නේ 10 රින 2. 10 රින 2 දාලා 10 ධන 2 දාමු විතර හරිනේ. එතකොට මේ 10 රින 2ට සෙන්ටි ගියත් හැකි මීටර මෙහෙම තිබුණා. අන්න හරි. එතකොට මේ කැපිලා ගිහිල්ලා 20යි මේ කැපිලා ගිහිල්ලා 5යි. අන්න හරි උත්තරේ එනවා නේද? හරි. 5යි මූල 3යි cm කියලා එනවා. අන්න හරි. ඔන්න බලන්න උත්තරය ආවා. right. හරි. එතකොට ඔන්න මෙතනින් හරි. මේ පැත්ත පේන්නේ නැතුව ගියා නේ. හරි. පොඩ්ඩක් බලන්න මේක මම මෙතනින් මේක මකලා මෙන්න මේ හරියෙන් හදන්න. right. මෙන්න මෙතනින් හදන්නම්කෝ. එතකොට මේ හරිය පේනවනේ. මේ හරිය බෝඩ් එකේ මේ හරිය පේනවා. එහෙනම් මේ බලන්න මෙන්න මෙතනින් හදන්නම්.
මෙතන ආවනේ x කියන එක සමානයි මූල 3 බෙදීම 20යි. එතකොට සෙන්ටි කරන්න 10 ඍණ 2කින් වැඩි කරනවා ආයි 10 ධන 2 දානවා. මීටර තියෙනවා. ඉතින් මේකට c කියලා දාන්න පුළුවන්. මේක 10 ධන 2යි. මේකට මේක කැපිලා ගිහිල්ලා 5ක් වෙනවා. අන්න x සමානයි 5යි මූල 3යි සෙන්ටි එක තියෙනවා මීටර වෙනවා. රයිට්. ඔන්න උත්තරේ. ඒත් එහෙම ඇහුවහම 5යි මූල 3යි කියලා කියන දෙවෙනි උත්තරේ. හරි. එහෙනම් ඔන්න ලස්සනට පාට පෑන් පාවිච්චි කරලා ලියාගන්න. මේක හොඳ ගානක්. හැබැයි ප්‍රශ්නේ තින්නේ අපි අර මීටර වලින් හොයන්න ගියොත් එහෙම උත්තරේ නෑ. මටත් මේක ඇත්තට මම ගාන හදන්න ඔයගොල්ලන්ට කියලා දෙන්න කලින් ගාන හදනකොට මට සෙන්ටිමීටර කරන්න බැරි වුණා. ඒක නිසා උත්තරේ නැහැ කියලා හිතුවා. ඔන්න දැන් ඔයගොල්ලන්ට පැහැදිලිව උත්තරේ ගන්න පුළුවන්. රයිට්. ලස්සනට හදාගන්න පාට පෑන් පාවිච්චි කරලා. හරි. ඔන්න පුතේ එහෙනම් මේ ප්‍රශ්නේත් හරි. ඊළඟට ඔන්න අපි සාකච්ඡා කරන්න යන පුතේ 6 වෙනි ගාන. රයිට්. 6 වෙනි ගාන. ඔයගොල්ලෝ හැදුවද කොහොමද 6 වෙනි ගාන විස්තර ටික? හරි. හැදුවනම් පල්ලෙහෙන් කමෙන්ට් එකකුත් පුතාලට දාන්න පුළුවන්. මම ඔන්න 6 වෙනි ගාන හදන්න යන්නේ. ඕනේ මූලික સિદ્ધාන්ත පොඩ්ඩක් මතක් කරමින් මේ ගාන හදාගමු. හරි. ස්කන්ධයේ එමු අංශුවක් දුන්නකට ගැටගසා දෝලනය කළ විට තත්පර 3ක ආවර්ත කාලයක් පෙන්වයි. අංශුවේ ස්කන්ධයේ 1 කිලෝග්‍රෑම් ප්‍රමාණයකින් වැඩි කළ විට ආවර්ත කාලය තත්පර 1කින් වැඩි වේ. එම්හි අගය වන්නේ. රයිට්. ඔන්න අහගන්න. රයිට්. එතකොට දැන් ඔන්න පොඩ්ඩක් මූලික දේවල් ටික මතක් කරගෙන මම මේ ගාන හදන්නම්. ප්‍රශ්න අංක 6. හරි. දැන් ඔයගොල්ලෝ මතක නම් දැන් මේවා කියනකොටම මේවා හදලා ඔප්පු කරලා ගන්න බලන්න. රයිට්. ඔයගොල්ලෝ මතක නම් මොකද්ද මේ සරල මේ මොකද්ද දුන්නක ස්කන්ධයක් ගැට ගවුවාම මම හිතන්නේ මේ වගේ ෂෝට් නෝට් එකක් හදාගන්න. m ස්කන්ධයක් ගැට ගහලා දෝලනය කරාම ඔයගොල්ලන්ට මතකයි ආවර්ත කාලයේ සූත්‍රය. මොකද්ද? t සමානයි 2.5 වාරයක් වර්ගමූල m බෙදීම k. හරි. ඔය සූත්‍රය ඔප්පු කරගන්න පුළුවන් නේද? සමානෙන් මේ දාලා ඔය සූත්‍රය ඔප්පු කරගන්න හැකියාව තියෙනවා. මම ඒක ඔප්පු කරන්න මෙතන තියන්නේ නැහැ. හරි. එතකොට දැන් මේගොල්ලෝ කියනවා මෙන්න මෙහෙම කතාවක්. බලන්න මුලින්ම කියනවා මෙහෙම. හරිද කියන්නේ? m ස්කන්ධයකට ගහලා තප්පර 3ක්ලු ආවර්ත කාලය. ඊට පස්සේ අංශුවට කිලෝග්‍රෑම් මෙහකින් වැඩි කරාම ආවර්ත කාලය තප්පර 1කින් වැඩි වුණා. ඒ කියන්නේ තප්පර 4ක් වෙලා. එහෙනම් මුල් අවස්ථාවේ ආවර්ත කාලය තප්පර 3යි 2.5 වාරයක් m බෙදීම k. ඊළඟ අවස්ථාවේ ආවර්ත කාලයේ තත්පර 4ක් වුණා 2.5 වාරයක් m වලට 1 කිලෝග්‍රෑම් එකතු කරා k. ඉතින් මේ සමීකරණ දෙක බෙදන්න තියෙනවා. හරි. බෙදුවා නම් හරි. මේක පළවෙනි එක, මේක දෙවෙනි එක. එතකොට k කියන එක නා කැපිලනවා. එහෙනම් ඔන්න බලන්න. 3 බෙදීම 4 සමානයි 2.5 කැපෙනවා. k ට k කැපිලා යනවා. හරි. ඒතර වර්ගමූල ඇතුලේ m බෙදීම m ධන 1. ඔක තමයි එන්නේ. හරි. ඔය සූත්‍ර දෙක ලියා ගන්න පුළුවන්. හරි. හරිනේ. ඒතර වර්ග කරාම දැන් මෙතනින් එහාට වර්ග කරන්න එපා මේක. ඒතර මේ වර්ගමූල අයින් කරන්න මේ වර්ගමූලය මෙහෙට ගෙන වර්ගය වෙනවා. 3 වර්ගය 9යි 4 වර්ගය 16යි. m බෙදීම m ධන 1. දැන් බොහොම ඉක්මනට සුළු කරගන්න 9යි m ධන 9. 9යි m ධන 9 සමානයි 16යි m. හරි 16යි m. එතකොට මේක මෙහෙට අඩු වුනහම 9යි m මෙහෙට ගියාම අඩු වෙනවා. එතකොට 7යි m වෙනවා. කීයක් එනවද? 9 කරන 7යි m වෙනවනේ. එහෙනම් 9 සමානයි 7යි m. m සමානයි 9 බෙදීම 7යි කිලෝග්‍රෑම්. හරි බලන්න උත්තරයක් තියෙනවද කියලා? නේ 9 බෙදීම 7යි කිලෝග්‍රෑම් කියලා තියෙනවා දෙවෙනි උත්තරේ. හරි දෙවෙනි උත්තරේ. හරි. පැහැදිලිද? මේ ඔච්චර ලොකු දේවල් නෙමෙයි. හරි මතක තියාගන්න. කාලයක් ලංකාවේ දරුවන්ට ඉගෙනීම සහ දැනට මම ජීවත් වෙන පුතේ ලංකාවේ නෙමෙයි. හරි ඒ අතරතුරත් මේ විශ්වවිද්‍යාලයක සම්බන්ධ යම් වැඩ කටයුතු කරන අතරතුරත් මේ ෆිසික්ස් වලට වීඩියෝස් කරලා ඔන්ලයින් ක්ලාසස් උත් කරනකොට ඒකට අවශ්‍ය වෙනවා මේ අත් නොහරින ගුණය. හරි සහ උනන්දුව. ඒක මතක තියාගන්න. හරි. ඒ උනන්දුව තියෙනවා නම් ඕනම කෙනෙකුට ඕනම දෙයක් කරන්න පුළුවන්. හැබැයි දැන් පුතා A level කරන්න ඇවිල්ලා ඉන්නේ. හරි. පුතාට අවශ්‍ය කරන්නේ හරි මඟ පෙන්වීමක්. හරි මඟ පෙන්වීමක්. හරි. මතක තියාගන්න මේ කියන්නේ වාහනයක් ගන්න තමන්ගේ ජීවිතේ ගෝල් එක ලොකු වාහනයක් ගන්න එක ලොකු ගෙයක් ගන්න එක එහෙම ඒක පස්සේ ඒවා නිකන් ඒවා ලැබෙනවා. හරි ඒව අරමුණු කරගන්න එපා. ඔය අරමුණු කරගන්න ඕන එකම දෙයයි. තමන් කරන වැඩේ කොච්චර පර්ෆෙක්ට්ලි තමන්ට කරන්න පුළුවන්ද කියන එක තමයි මූලික වැඩේ. හරි තමන් කරන වැඩේ බොහොම සාර්ථකව හිතට අවංකව අත්හරින්න නැතුව නිශ්චිත අදිෂ්ඨානයකින් ඒ වැඩේ කරගෙන යන්න.
එහෙම කරගෙන ගිහිල්ලා තමන් අධ්‍යාපනයෙන් ඉහළට යනකොට පුතේ අවස්ථාවන් ලැබෙනවා. කියන බය වෙන්න එපා. හැබැයි අවශ්‍ය කරන්නේ අත් නොහරින ගුණය. තමන්ගේ කාලේ වෙන දේවල් වලට කැප කරන්නේ නැතුව වැඩ කරන්න. ෆිසික්ස් ගැන බය වෙන්න එපා. හරි අපේ මේ YouTube නාලිකාව හරහා සහ මගේ ඔන්ලයින් පන්ති හරහා ඔබට ෆිසික්ස් සියල්ල උගන්වන්න මට සුදුසුකම් තියෙනවා, උනන්දුව තියෙනවා, රිසෝසස් තියෙනවා. හරි. හදාගන්න පුතාලා. අපි ඊළඟ එකට යමු. right? හරි. ඊළඟට ළමයි ප්‍රශ්න අංක 5 හරි දැන්. හරි 6 හරි 7 වෙනි එක. ඔන්න ලස්සන සමීකරණයක් තියෙන ගානක්. හරි. පේනව නේද අපේ ප්‍රශ්නේ හරිනේ? හරි. මේ බලන්න දෝලකයක විස්ථාපන x කාලයේ t සමග පහත් සමීකරණය වෙනස් වේ ආවර්ත කාලය අහන්නේ. ඔන්න බලන්න. මේ බලන්න මේක ලස්සන ගානක් නේද? ප්‍රශ්න අංක 7. ප්‍රශ්න අංක 7. විස්ථාපනය මොකද්ද කියලා තියෙන්නේ? මේ බලන්න. x කියන එක්කෙනා සමානයි කියලා තියෙනවා ළමයි 5යි sin 0.25 වැඩි කිරීම t ධන 0.5යි 5ට. හරි 5යි 5. ඔක තමයි තියෙන්නේ. දැන් මේකල අහන්නේ මොකද්ද? ආවර්ත කාලය. අයියෝ පොඩි එකක් නේ අහන්නේ ආවර්ත කාලය. හරිම සරලයි නේද? ආවර්ත කාලය කොහොමද හොයන්නේ? දැන් මේක මොකකට සමාන රූපෙන් x සමානයි a sin omega t ධන 5. ඕකනේ සමරූපී වෙන්නේ නේ. ඕකට තමයි සමරූපී වෙන්නේ. එහෙනම් එතකොට කොහොමද මේකට අනුරූපව අපි හොයාගන්නේ? බලමු අපි කොහොමද හොයාගන්නේ කියලා බලන්න. right? හරි. එතකොට දැන් omega. මෙතන omega කියන්නේ මෙන්න මේ කොටස. t වලට අමතරව මෙන්න මේ තියෙන ටික. එහෙනම් omega කියන එක සමානයි 0.25. මේක වහන්නේ කාවද? ආවර්ත කාලය. අපි දන්න ඔමේගා වල ඇත්ත සමීකරණය ඔමේගා කියලා කියන්නේ 2.5 බෙදීම t. 0.25. මේ දෙකට මේ දෙක කැපෙනවා මේකට මේක කැපෙනවා දශම එකක් ඉතුරු වෙනවා. මේක මෙහෙට ගියා මේක මෙහෙට ආවා t බෙදීම t සමානයි 1.1 ඒ කියන්නේ 10යි. t සමානයි තප්පර 10ක ආවර්ත කාලයක් තියෙනවා. හරි. ඕනනම් f හොයන්නත් පුළුවන්. හරි ඒක t ගත්තාම පස්සේ සංඛ්‍යාතය ගන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. ඒකත් හදාගන්න. හරි. ඔන්න 8 වෙනි ගාන. සරලනුවර්තයේ චලිතයේ තියෙන වස්තුවක විස්ථාපනය හරි 4 සෙන්ටිමීටර වන විට ත්වරණය 64 සෙන්ටිමීටර s ඍණ 2 වේ. එහි ආවර්ත කාලය වන්නේ කියලා අහන්නේ. right? හරි 8 වෙනි ගාන. දැන් කොහොමද මේක හොයාගන්නේ? ආවර්ත කාලය හොයාගන්නම මේක හොයන්න ඉපේ. එහෙනම් මේ බලන්න a සමානයි ඍණ ඔමේගා වර්ග x කියලා සමීකරණයක් මතකද පුතාලට? හරි. එහෙනම් මේ ත්වරණය. එතකොට 64යි cm s ඍණ 2. ඍණ ලකුණ අමතක කරමු. ඔමේගා වර්ගය සෙන්ටිමීටර කීයක් වෙනවද x කියන එක නේ 4යි නේ. x 4යි සෙන්ටිමීටර නේ කියලා තියෙන්නේ. ඔව් 8 වෙනි ගානේ 4යි සෙන්ටිමීටර. එහෙනම් 4යි සෙන්ටිමීටර. ඒතර මේ සෙන්ටි වලට සෙන්ටිමීටර කැපිලා යනවා. 4 කැපෙනවා 16ක් වෙනවා. 16 වර්ගමූලය කීයද? 4යි. 16 වර්ගමූලය 4යි. 4යි RAD S ඍණ 1. බලන්න බොහොම ලේසි. හැබැයි සූත්‍ර මතක තියෙනවනේ. මේක ලෝහන්නේ ආවර්ත කාලය අහන්නේ නේද? ආවර්ත කාලය. ඔමේගා හොයාගත්තා. එහෙනම් ඔමේගා සමානයි 2.5 බෙදීම t නේ. එහෙනම් මේකට 4 දැම්ම 4 සමානයි 2.5 බෙදීම t. මේකට මේක අපි කියලා දෙකක් වෙනවා. ඊට පස්සේ t තනි කරාම පස්සේ t කියන එක සමානයි 5 බෙදීම 2යි. හරි බලන්න උත්තරේ 5 බෙදීම 2යි. ඒ කියන්නේ කියන උත්තරේද? දෙවෙනි උත්තරේ තමයි තියෙන්නේ. පැහැදිලිනේ? හරි. ලස්සන පාඩ පෑන් පාවිච්චි කළ පුතේ ඒක හදාගන්න. ඊළඟට පුතේ මෙන්න බලන්න. මොකද්ද ගානේ ඉන්නේ කියලා ප්‍රශ්නාංක 10 නෙමෙයි 9. ප්‍රශ්නාංක 9. හොඳ ප්‍රශ්නයක්. වස්තුවක් ඒ විස්තාරයක් සහිතව දැන් මේ ප්‍රශ්න කියවද්දී හොඳට විස්තාරය සහ විස්ථාපනය කියන එක අවබෝධයක් තියෙනවා. විස්ථාපනය කියලා කියන්නේ යම්කිසි අවස්ථාවක ගියපු විස්ථාපනය. විස්තාරය කියලා කියන්නේ විස්ථාපනයට ගන්න පුළුවන් උපරිමාකය. හරි. වස්තුවක් ඒ විස්තාරයක් සහිතව සරල අනුවර්තී චලිතයේදී එහි චාලක ශක්තිය විභව ශක්තියට සමාන වන විට විස්ථාපනය වන්නේ. චාලක ශක්තිය විභව ශක්තියට සමාන වෙනට විස්ථාපනය මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ. දැන් මේ ශක්තිය ගැන කතා කරද්දී මේක හරි වැදගත්. හරි. ප්‍රශ්න අංක 9. දැන් මෙතනදී මේගොල්ලෝ කියන කතා බලමු. කියන්නේ මොකද්ද? චලිතේ චාලක ශක්තිය විභව ශක්තියට සමාන වන. දැන් අපි දන්නවා මේ සරල අනුවර්තී චලිතයක ශක්තිය අපි ගත්තොත් එහෙම
මේකේ ශක්ති වර්ග දෙකක් තියෙනවානේ. ශක්ති වර්ග දෙකක්. චාලක ශක්තිය සහ විභව ශක්තිය තියෙනවා. ඒතකොට මුළු ශක්තියක හැමසම නියතයක් නේ. හරි. එතකොට දැන් මෙයාගේ විස්තරය මේගොල්ලෝ දීලා තියෙනවා A කියලා. විස්තරය A. ඒතර සාමාන්‍යයෙන් දෝලන කේන්ද්‍රයේදී චාලක ශක්තිය උපරිමයි විභව ශක්තිය අවමයි බිඳුවයි. අපි දන්නවා මේ total energy එක කියලා කියන ළමයි kinetic energy එක දන potential energy එක. මෙතෙන්දී kinetic energy එක maximum වෙනවා. මෙතෙන්දී potential energy එක maximum වෙනවා මේ දෙපැත්තේදී. කොහොමද කියන්නේ? ඒතර potential energy වල maximum එක කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ භාගයක් අපි දන්නවා potential energy වල maximum එක කියලා කියන්නේ භාගයයි KA වර්ගය. හරි? KA වර්ගය. ඒතර මේගොල්ලෝ අහන්නේ මේගොල්ලෝ කියලා දෙන කතාව තමයි මොකද්ද මෙහෙම. චාලක ශක්තිය විභව ශක්තියට සමාන වෙනවා. එහෙනම් චාලක ශක්තිය විභව ශක්තිය සමාන කියන්නේ එහෙනම් මුළු ශක්තියෙන් භාගයක් වෙන්න එපා. මුළු ශක්තියෙන් භාගයක් චාලක ශක්තිය. නේ? මුළු ශක්තියෙන් භාගයක් විභව ශක්තිය. ඒතර එහෙනම් දැන් අපි හිතමු මේගොල්ලෝ කියන්නේ මේ අපි හිතමු x කියන පිහිටීමකදී ඉන්නවා. x කියන පිහිටීමකදී ඉන්නවා. හැබැයි ඒ අවස්ථාවේ තියෙන චාලක ශක්තිය මුළු ශක්තියෙන් භාගයයි. ඒතර මෙතනදී භාගයක් KA වර්ගය. ඒතර දැන් මේ විස්ථාපනය අපි හිතමු දැන් මේගොල්ලෝ අහන්නේ විස්ථාපනය අපි හිතමු x කියලා x වෙන අවස්ථාවක් සම්බන්ධව තමයි අහන්නේ. එතකොට චාලක ශක්තිය මුළු ශක්තියෙන් භාගයයි. ඒතර චාලක ශක්තිය මුළු ශක්තියෙන් භාගය නේ විභව ශක්තියත් මුළු ශක්තියෙන් භාගයයි. එහෙනම් විභව ශක්තිය කියන්නේ ඒ වෙලාවේ භාගයයි kx වර්ගය. ඒක මුළු ශක්තියෙන් භාගයයි. එහෙනම් භාගේ වැඩි කිරීම මුළු ශක්තිය කියන්නේ මෙයා. භාගයයි ka වර්ගය. පැහැදිලි? ඒතර මේ භාගෙට මේ භාගෙ කැපෙනවා මේ kට මේ k කැපෙනවා. අන්න x වර්ගය සමානයි a වර්ගයේ බෙදීම 2යි. වර්ගමූලය ගත්තාම x සමානයි a වර්ගයේ වර්ගමූලය a 2 වර්ගමූලය මූල 2යි. එහෙනම් x සමානයි a බෙදීම මූල 2යි. ඒ කියන්නේ කීවෙනි උත්තරේද? තුන්වෙනි උත්තරේ. පැහැදිලිනේ? හරි. ඒක ලොකු දෙයක් නෑ අත්‍තරම. හරි. පොඩි දෙයක් තියෙන්නේ. පොඩ්ඩක් පැටලුනොත් එහෙම කරගන්න මම හැමසෙම මම තියාගෙන මුළු ශක්තිය කියන එක චාලක ශක්තිය විභව ශක්තිය එකතුවට සමානයි. දෝලන කේන්ද්‍රයේදී මුළු ශක්තිය විභව ශක්තිය බිඳුවක් නිසා චාලක ශක්තියට සමානයි. විස්තරය දුරකදී විභව ශක්තිය උපරිම ශක්තියට සමානයි. මොකද චාලක ශක්තිය බිඳුවක් වෙන හින්දා. ඔන්න ඔය ටික ඔළුවේ තියෙන්න ඕනේ. හරි. හදාගන්න පුතේ. ප්‍රශ්න 9ක් ඉවරයි. ඊළඟට බලමු ප්‍රශ්න අංක 10. හරි. දැන් ඔන්න ටික ටික මේවා ඔළුවට ගන්න ඕන. සරල අනුවර්තයේ චලිතය දෙන වස්තුවක් එහි දෝලන කේන්ද්‍රයේ v ප්‍රවේගයෙන් පසු කරයි. චලිතයේ විස්තරය දෙගුණ කළ විට එහි දෝලන කේන්ද්‍රයේ පසු කරන වේගය වන්නේ. ඉතින් මේක හරිම සරල විදිහට හදාන්න පුළුවන් ප්‍රශ්න අංක 10. ඔබ දන්නවා මේ දැන් හරි. එතකොට විස්තරය දැන් උපරිම චාලක ශක්තිය භාගයයි mv max කියලා ගත්තොත් වර්ගය සමානයි උපරිම විභව ශක්තියට. භාගයයි ka වර්ගයට. හරි. ඒතර ඔබ මෙතනදී මේ කියන මොකද මේගොල්ලෝ කියන්නේ? වස්තුවේ විස්තරය දෙගුණ. ඒතර විස්තරය දෙගුණ කරාම ඒතර මෙතනදී පේනවා මේ උපරිම ප්‍රවේගය v max කියන එක න අනුලෝම සමානුපාතිකයි විස්තරයට. ඒතර විස්තරය දෙගුණ කරොත් ප්‍රවේගයත් දෙගුණ වෙනවා. ඒක හදන්න දෙයක්වත් නෑ සමීකරණ දාලා. හරි. පැහැදිලි නේද? උපරිම චාලක ශක්තිය උපරිම විභව ශක්තියට සමානයි. ඒ අනුව v වර්ගය අනුලෝම සමානුපාතිකයි. ඒ වර්ගයට කියන්නේ v අනුලෝමයි aට. v කියන්නේ මොකද්ද? දෝලන කේන්ද්‍රයේදී ප්‍රවේගය. ඒතර මේගොල්ලෝ කියලා දෙන විස්තරය දෙගුණ කරාම දෝලන කේන්ද්‍රයේදී ප්‍රවේගය මොකද වෙන්නේ කියලා. අනුලෝම සමානුපාතිකයි නම් ඒ දෙගුණයක් කරාම v දෙගුණයක් වෙනවා. ඒතර 2යි v උත්තරේ 1. හරි. right. ඔන්න වැඩි. හරි. මෙන්න මේක තමයි ගාන 11 වෙනි ගාන. ඊටාම් වැදගත් ගාන. right. හරි. අපි හදමු දේවල් ටික තේරුම් ගන්න ගමන්. හරි. මේ බලන්න 11 වෙනි ගාන මේක ටිකක් හොඳ ගාන වෙනස් ගාන හොඳට අහගන්න මේක. හරි. මේ ගාන ඔයා හදලා නැත්නම් වීඩියෝ එක සම්පූර්ණ දැන් නවත්තලා මේ ගාන තනියෙන් හදලා ඉවර වෙලා අන්න ඊට පස්සේ උත්තරේ මම පැහැදිලි කරන්න හැටි පොඩ්ඩක් බලන්න. හරි. පැහැදිලි නේද? හරි. සරල අවලම්බයක ආවර්ත කාලයේ ටීවී. අවලම්බ අංශුව එය තනා ඇති ද්‍රව්‍යයේ ඝනත්වය මෙන් 10න් 1 ඝනත්වයක් ඇති දුෂ්‍රාවී නොවන මාධ්‍යයක් තුල දෝලනය කරනු ලබයි. නව ආවර්ත කාලය වන්නේ. හරි. එතකොට දැන් මේක තමයි පොයින්ට් එක. බලන්න ප්‍රශ්නාංක කීයද මේ ප්‍රශ්නාංක 11 නේ. 11. අnder අහගන්න මේක පැහැදිලි කරන්න. මේක දෙතුන් පාරක් හරි බලන්න මොකද්ද මම මේ කියන්නේ කියලා. right? ඒත් ඔයගොල්ලන්ට මතක නම් හොඳට අහගන්න මේක මම පැහැදිලි කරමින් යන්නම්. සරල අවලම්බයක ආවර්ත කාලය සඳහා ප්‍රකාශය වල ඔප්පු කරනකොට හරි එතන මුලට අපි ඔප්පු කරනකොට ඔයාලට මතක නම් මේ වගේ මෙහෙම ඔප්පු කරනවානේ.
ඒක ඔප්පු කරේ කොහොමද? පොඩ්ඩක් මම මෙතන නැවත එක මතක් කරමින් යන්න. ඔන්න පල්ලෙහාට තියෙනවා ළමයි mg. හරි. ඊට පස්සේ මේ කෝණය θ කියලා ගත්තාම හොඳට බලාගන්න. මේක ඉතාල වැදගත් නා. ඊට පස්සේ මෙන්න මේ පැත්තට තියෙනවා අසමතුලිත බලය. මොකද්ද මේක θ නම් මේ පැත්තට තියෙනවා mg sin θ. ඒතර අපි හැමතිස්සෙම මේ කුඩා කෝණ සඳහා කරද්දී අපිට මෙන්න මේ දුර මේක තමයි විස්ථාපනය කියලා ගත්තේ අපි x කුඩා කෝණ වලට ගනිද්දී අපි හැමස්සෙම කියන්නේ විස්ථාපනය මේක විස්ථාපනය වැඩි වෙන පැත්තට f සමානයි මේ අපි දානවා. විස්ථාපනය වැඩි වෙන පැත්ත. හොඳට බලන්න මම මේක සංසන්දනය කරලා හදන්නේ. විස්ථාපනය වැඩි වෙන පැත්ත මේක. ඒකට f සමානයි ma දානවා. හරි. එහෙම දැම්මහම මේ පැත්තට මෙහෙට තමයි බලය තියෙන්නේ. ඒතර මේ පැත්තට තියෙන බලය වෙන්නේ මේකේ ඍණ සංරචකය. එහෙනම් ඍණ mg sin θ සමානයි m වැඩි කිරීම a. හරි. එතකොට m ට m කැපිලා යනවා a කියන එක සමානයි ඍණ g sin θ කියන්නේ සම්මුඛ පාදයේ මේක කාරණේ මේක l. ඒතර සම්මුඛ පාදයේ මේකනේ. ඒතර මේ දුර මේකට ආසන්නයි කියලා ගන්නවා කෝණ කුඩා වෙද්දි. එහෙනම් x බෙදීම l කියලා ගන්නවා. x බෙදීම l. හරි. ඒතර මේකේ a උක්ත කරාම හරි. a උක්ත කරාම පැහැදිලි. ඒතර ඔන්න ඔය පදනමෙන් තමයි අපි ඊට පස්සේ මේක g බෙදීම l එකට ලියනවා. g බෙදීම l වාරයක් x. මේක තමයි a සමාන ඍණ ඔමේගා වර්ග x කියලා ගන්න. පැහැදිලිද? හරි. ඒතර මෙන්න මේ පද්ධතිය තුල තියෙන සඵල තොරණය තමයි මෙතනට අපිට එන්නේ g කියන එකේ. දැන් හදිස්සිය හරි මේක දැන් මේ g නේ මෙතනට එන්නේ. ඔන්න බලන්න මම දැන් පොඩ්ඩක් වෙනස් වැඩක් කරන්න යනවා. right? දැන් මේකලු කියනවා දුෂ්ටාවීන වන ද්‍රවයක ගිල්වනවා කියලා. හරි ද්‍රවයක ගිල්ලුවාම මොකක්ද වෙන්නේ? ඔන්න දුෂ්ටාවී නොවන ද්‍රවයක ගිල්වනවා. හරි. ද්‍රවයක ගිල්ලුවාම මොකද වෙන්නේ? උඩුකුරු තෙරපුමක් ක්‍රියාත්මක වෙනවනේ. හරි. තෙරපුමක් ක්‍රියාත්මක වෙනවා. ඒතර මේක තමයි මෙහෙම තියෙන්නේ. හරි. මේක මෙහෙම යනවා. දැන් අපි හිතමු ද්‍රවයක ගිල්ලුවා කියලා කියන්නේ මෙන්න මෙහෙම. කොහොමද ගිල්ලලා තියෙනවා. ද්‍රවයක ගිල්ලුවාම මේ ස්කන්ධය මත ක්‍රියාත්මක වෙන අමතර බලය මොකක්ද? දැන් මේව කටපාඩම් කරලා ගන්නවට වඩා පොඩ්ඩක් විචක්ෂණශීලීව ගන්න පුළුවන් නම් හරි. හරි. එතකොට දැන් මොන බලන්න. පල්ලෙහාට ක්‍රියාත්මක වෙනවා ළමයි. හරි. මේක උත්තරේ මට්ටක් ගාලා කියන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. mg ඒ වගේම උඩුකුරු තෙරපම u. u. එතකොට මේකෙදි දැන් අපි x වැඩි වෙන්නේ මේ පැත්තටනේ. අපි. එහෙනම් අපි මෙන්න මේ දිශාවට තියෙන ඒ කියන්නේ බලය හොයාගන්න ඕනේ. එතකොට මේ u කියන බලේ උඩටනේ තියෙන්නේ. මම මේක මෙහෙම ලියන්නේ නැහැ. මම මේක පල්ලෙහාට හරවලා ලියනවා. ඍණ u කියලා. මේ පැත්තට හරවලා. ඍණ u. එහෙම පුළුවන් නේ ඍණ u. ඒතර එහෙනම් ඍණ u. ඒතර ඒ අනුව ගත්තාම පස්සේ මෙන්න මේ දිශාවට තියෙන බලය අපිට කියන්න පුළුවන් මේ දිශාවට තියෙන බලය ඕනනම් mg ඍණ u වාරයක්. දැන් මේ කෝණය θ නම් මේ පැත්තට sin θ. හරි. එහෙනම් mg ඍණ u වාරයක් කවුද? sin θ. හරිනේ. එහෙනම් අර වගේ මේ වගේම අපි මේ පැත්තට f සමානයි මේ දානවා. මේ පැත්තට f සමානයි දාන මොකද හේතුව විස්ථාපනයේ වැඩි වෙන ළමයි මේ පැත්තට. හරි. එහෙනම් මේ පැත්තට f සමානයි මේ දැම්මහම ළමයි මොකක්ද වෙන්නේ? මේ පැත්තට මොකුත් බලයක් නැහැ. මෙහෙට තමයි බලය තියෙන්නේ. ඒක නිසා ඍණ කියලා දානවා. ඍණ අන්න mg ඍණ u sin θ සමානයි ma. කොහොම එනවා? එතකොට එහෙනම් මේ m වලින් බෙදමු. a සමානයි m වලින් බෙදුවහම ඍණ m ගෙන් බෙදුවහම g වෙනවා. m මෙහෙම m ගෙන් බෙදුවහම g වෙනවා. ඍණ u බෙදීම m වාරයක් වෙනවා. දැන් කොට කියන්නේ a නෙමෙයි sin θ. sin θ කියන අර වගේම ලියන්න පුළුවන් මොකද්ද අපිට සම්මුඛ පාදයේ x බෙදීම l. ඒතර x බෙදීම l වල x තනි කරලා ඉවර වෙලා පල්ලෙහාට l ගන්න පුළුවන්. right? හරි. එහෙනම් ඔයාලට පේනවද මෙන්න මෙතන g වෙනුවට දැන් මෙතන තියෙනවා g ඍණ u බෙදීම m කියන පදේ. ඒක තමයි වෙනස් වෙන. අනිත්‍ය වෙනස් වෙන්නේ නැහැ. හරි. එහෙනම් ඔය t සමානයි 2.5 වාරයක් l බෙදීම g කියලා ගත්තාම මේකට එහෙනම් අනිත් එක්කෙනාට ඉන්නේ මොකද්ද? t1 කියලා ගත්තොත් 2.5 වාරයක් l බෙදීම මේක මේ බලන්න. මෙන්න මේකත් මේ u බෙදීම m. මේක පොඩ්ඩක් වෙනම විශ්ලේෂණය කරගන්න ඕනේ u බෙදීම. මම මෙතන පොඩ්ඩක් බලන්න u බෙදීම m කියන්නේ මොකක්ද කියලා නිකන් පොඩ්ඩක් අපි විශ්ලේෂණය කරමු. u කියන්නේ v ρ ජලය ඝනත්වය ρ නම් g. හරි. එතකොට m කියලා කියන්නේ ස්කන්ධයක්. ඒතර මේ ස්කන්ධයක්. දැන් මේ v මේ බලන්න මේ v වැඩි කිරීම ρ කියන්නේ ස්කන්ධයක්. m කියන්නේ ස්කන්ධයක මිනුමක්.
හරි. ඒතර මේ දෙක කැපිලා ගිහිල්ලා ත්වරණීය සම්බන්ධයක් නේ g එකක් මෙතන එනවා. ඒතර ඔයාලට පේනවද මොකක් හරි නියතයක් වාරයක් ත්වරණයක් තමයි එන්නේ. ඒ කියන්නේ මේ v බෙදීම ρ බෙදීම m කියන නියතයේ වාරයක් එන්නේ. ඒ කියන්නේ මේක ත්වරණයක්. ත්වරණ පදයක් තමයි එන්නේ. හරි. ත්වරණ පදයක්. අපිට ඕන නම් මේක ඒක නිසා මෙහෙම ලියත හැකියි. a සමානයි ඍණ g ඍණ a' බෙදීම l වාරයක් x. ඒ කියන්නේ මේ අර සංප්‍රයුක්ත බලයක් මොකක් හරි නිසා ඇතිවන ත්වරණයක් වගේ එකක් කියලා අපිට ගන්න පුළුවන් මිනුමක් විදිහට. හරි. අන්න ඔහොම ගන්න පුළුවන්. a' කියලා එක. හරි. ඒතර a' කියලා කියන්නේ මෙන්න මේක. හරි. ඒතර මේකෙදි පැහැදිලිනේ. මේක තමයි එන්නේ. හරි. හරි. එතකොට දැන් මෙතනදී අපිට ඕන අත හැකි හරි. එහෙනම් එතන මෙතන g ඍණ a' කියලා අපි ගමු. a' කියන්නේ කවුද? මෙන්න මේක u බෙදීම m කියන එක. හරි. හරි. දැන් මේගොල්ලෝ අහන දේ බලමු මොකක්ද අහන්නේ කියලා. එතකොට මුල් අවස්ථාව අපිට ආවර්ත කාලය දීලා තියෙනවද මේගොල්ලෝ? ආවර්ත කාලය t. දෙවෙනි එකේ තමයි අහන්නේ 10න් එකක්ලු ගණත්වය. හරි. ඔන්න බලන්න දැන් t1 හොයන්න යන්නේ. මේක t නේ. හරි. t හොයන්න යන්නේ. t1 හොයන්න යන්නේ. 2.5 වාරයක් l බෙදීම g ඍණ. දැන් මොකද්ද? අපි හිතුවේ u බෙදීම m. u කියලා කියන්නේ මම මෙතන හන්න v වැඩි කිරීම ρ g m කියන්නේ මෙයාගේ ස්කන්ධය. ස්කන්ධය. ඒතර ස්කන්ධය කියන්නේ බලන්න කොහොමද? ඝනත්වය. ඝනත්වය කියලා කියන්නේ එයාගේ ඝනත්වය කොහොමද අපිට දීලා තියෙන්නේ? එයාගේ ඝනත්වය ජලයේ ඝනත්වයෙන් 10න් එකක්ලු. ජලයේ ඝනත්වයෙන් 10න් එකක්ලු. එහෙනම් ඒතර සාපේක්ෂ ඝනත්වය 10න් එක වැඩි කිරීම ρ. හරි. එහෙම දීලා තියෙන්නේ. හරි. පොඩ්ඩක් ඉන්න දීලා තියෙන්නේ. එහෙම 10න් එකද? ඝනත්වයෙන් 10න් එක. මාධ්‍යයක් තුන හරි. එතකොට අන්න බලන්න දැන් කියලා. ඒ කියන්නේ වස්තුවේ ඝනත්වයෙන් 10න් එක ඝනත්වයක් තියෙන ද්‍රවයක් තුල. ඒ කියන්නේ වස්තුවේ ඝනත්වයෙන් 10න් එකයි තමයි මේ ජලයේ ඝනත්වය. එහෙනම් ජලයේ ඝනත්වය වගේ 10 ගුණයක් තමයි වස්තුවේ ඝනත්වය. හරි. ඒතර එහෙනම් වස්තුවේ ඝනත්වය 10 ගුණයක්. එතකොට ස්කන්ධයේ ලේත හැකි ඝනත්වය කියලා කියන්නේ 10යි ρ කියලා කියන්නේ. 10යි ρ ඝනත්වය කියන්නේ පරිමාව වීමයි. හරි. පරිමාව වී වැඩි කිරීම ඔහොම නෙන්නේ ඔච්චරයි. ඒතර එහෙනම් v ට v කැපිලා යනවා ρ ට ρ කැපිලා යනවා g බෙදීම 10යි. හරි g බෙදීම 10යි කියලා තමයි එන්නේ. හරි. g බෙදීම 10යි කියනවා. ඒ කියන්නේ 0.1 g කියලා. හරි. 0.1 g. හරි. දැන් මේ එතන ඒ කියන්නේ 0.1 g කියන්නේ මේක සුළු කරාම t1 කියන එක කෙනා සමානයි 2.5 වාරයක් l බෙදීම 0.9යි g. හරි. ඔන්නෝකයි පොයින්ට් එක. හරි. පැහැදිලිනේ? හරි. එතන එහෙනම් මෙන්න මේ සමීකරණ දෙක දැන් අපිට බෙදන්න තියෙනවා. හරි. මේ සමීකරණ දෙක බෙදන්න තියෙනවා. මේකෙන් මේක බෙදමුකෝ. එතකොට t1 බෙදීම t. මේක බෙදීම මේක. 2.5 ට 2.5 කැපිලා යනවා. L ට L කැපිලා යනවා. එතකොට මේ කොටස බෙදීම මේක. හරි. සමාන. එහෙනම් මොකක්ද දෙන්නේ? වර්ගමූල ඇතුලේ 1.9යි g. බෙදීම හරි බෙදීම වැඩි කිරීම නමුදයට මාරු වෙනවා. g බෙදීම එක වර්ගමූල ඇතුලේම. නැත්නම් මේ වර්ගමූල ඔක්කොම එකට ලියන්න. දැන් මේ ගණිතම කරන ඔයාලට පුළුවන් වෙන්න ඕන. හරි. නැතුව බෑ. g බෙදීම එක. හරි. ඔහොම වෙනවනේ. ඒතර මේකට මේක කැපිලා යනවා ඔන්න උත්තරේ. හරි. ඒතර මේක 0.9යිනේ. 0.9 කියන්නේ 9 බෙදීම 10යි 10 උඩට යනවා. t1 බෙදීම t සමානයි වර්ගමූල ඇතුලේ 10 බෙදීම 9යි. හරි. දැන් මේකට උත්තර දීලා තියෙන හැටි බලමු අපි පොඩ්ඩක් කොහොමද උත්තර දීලා තියෙන්නේ කියලා. හරි. ඔව්. එතෙන් දැන් t උක්ත කරන්න පුළුවන් පුතලා. t උක්ත කරාන් පස්සේ t මෙහෙට ගිහින් මේක මෙහෙට ආවම t1 කියන එක නවුක්ත කරන්න ඕනේ. එතකොට හරි. මූල 10 බෙදීම 9 වාරයක් t. පේනව නේද මං කරා? චුට්ටක් පේන්නේ නැතුව ගියා නේ. හරි කමක් නැහැ. ඒතර මේක අරන් යන්න පුළුවන් නේ. හරි මේක සුළු කරගත්තා නම් හරි. මේ හරිය පේනවද? ඒක පේන්නේත් නැහැ. හරි කොහොම හරි කමක් නැහැ. උඩට ගන්න මෙන්න මේ හරිය මං ඊට පස්සේ ගන්නත් නේ. සුළු කරාන් පස්සේ මෙතන 10 බෙදීම 9. මෙතනම සුළු කරන්නම්කෝ. එතකොට 10 බෙදීම 9 මෙහෙම එනවා. ඊපස්සේ t1 කියන එක උක්ත කරාම t එනවා. t1 කියන එක එනවා. මූල 10 බෙදීම 9යි t කියලා. හරි වෙනස් විදිහේ ගැටලුවක්. හොඳ ගැටලුවක්. හරි. ඉතින් දැන් මේවා සමහරට කටපාඩම් විදිහට කියන්නත් පුළුවන්. උඩුකුරු තෙරපම තිබුණ උඩට තිබුණේ ඒක නිසා ඒ කියන්නේ පල්ලෙහාට තියෙන බලය අඩු වෙනවා. ඒක නිසා අඩු වෙන්නේ කොච්චර ප්‍රමාණයකින්ද කියලා අරගෙන ඉවරලා ජීරින වලින් ඒ අඩු වෙන ප්‍රමාණය අරගෙන එහෙම ගන්නත් පුළුවන්. right? නමුත් මේක අවබෝධයෙන් හදන විදිය තමයි මේ කියලා දුන්නේ. හැබැයි මිනිස්සු එකක් කරන්න ගියාම මේවා හදලා ප්‍රැක්ටිස් වෙලා ටිකක් අවබෝධයෙන් ඉක්මනට හදා ගන්නත් පුළුවන්. පැහැදිලිනේ? හරි. එතකොට එහෙනම් ඔයගොල්ලෝ මතක තියාගන්න නෙමෙයි අවබෝධයෙන් තේරුම් අරගන්න පුළුවන්. ඒ වගේ උඩුකුරු තෙරපම දැන් ගණන් හදනනේ දැන් මේ විභාගේ ටෙස්ට් කරන්නේ ඔයා කොයිතරම් ප්‍රැක්ටිස් කළාද කියන එක. හැබැයි ප්‍රැක්ටිස් කරනකොට අවබෝධයෙන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ.
එතන මෙතෙන්දී L බෙදීම G තියෙනවා. ඒතර උඩුකුරු තෙරපම උඩට නිකන් අර බල්හර තියෙන බර අඩු වෙනවා. කොච්චරකින් අඩු වෙනවද? අපි A dash කියලා ගත්තා. ඒ අඩු වෙන ප්‍රමාණය කියන වෙන කවුරුත් නෙමෙයි උඩුකුරු තෙරපම බෙදීම ස්කන්ධය. උඩුකුරු තෙරපම බෙදීම ස්කන්ධය. අඩු වෙන ප්‍රමාණය කොච්චරද? G කියන්නේ ගුරුත්වයට අඩු වෙන ප්‍රමාණය. අන්න ඒක ඔළුවේ තියාගත්තා නම් ගන්න පුළුවන්. පැහැදිලිනේ? right. හරි තේරුණා නේද? හරි. එහෙනම් ලස්සන්ට මේක පැහැදිලිව හොඳට තේරුම් අරන් හදාගන්න. හරි හොඳට තේරුම් ගන්න වීඩියෝ එක ආයෙ පොඩ්ඩක් පස්සට කරලා බලන්න. right? කිසි ගැටලුවක් නැහැ. ප්‍රශ්න සමහරට මම වීඩියෝ එකේ section wise දාලා තියන්න තමයි පුළුවන්. ඒ කාලය අනුව අපි ඉස්සරහට එහෙම කරන්න. හරි. ඉක්මන් කරන්න පුතේ. හොඳයි අපි යමු 12 වෙනි ගානට. හොඳට බලන්න දැන් මේක. ස්කන්ධයේ 0.5 කිලෝග්‍රෑම් වන අංශුවක් සරල අනුවර්තී චලිතයේ යෙදී. එහි මුළු යාන්ත්‍රික ශක්තිය 0.4ක් කියලා කියනවා. ආවර්ත කාලයේ තප්පර 5 නම් එහි විස්තරය වන්නේ කියලා අහන්නේ. right? විස්තරය. දැන් හරි. බලමු ගාන පොඩ්ඩක් තේරුම් අරගෙන ප්‍රශ්න අංක 12. හරි. ප්‍රශ්න අංක 12. හරි. ස්කන්ධයේ 0.5ක අංශුවක් සරල අනුවර්තී චලිතයේදී. එහි මුළු ශක්තිය 0.5. එහෙනම් මුළු ශක්තිය කිව්වම මතක වෙන්නේ මොකද්ද? භාගයයි KA වර්ගය කියන එකනයි භාගයයි MV max වර්ගය කියන එකනයි දෙකම නේ. මුළු ශක්තිය උපරිම විභව ශක්තිය සහ උපරිම චාලක ශක්තිය සමානයි. 0.4යි ජූල්. හරිද? ආවර්ත කාලය තප්පර 5 වේ. ආවර්ත කාලය කොච්චරද? තප්පර 5ලු. හරි 5 නම් විස්තරය වන්නේ. විස්තරය අපි හොයාගන්න ඕනේ. එහෙනම් අපිට මොකද්ද කරන්න පුළුවන්? හරි. ඒතර ඔබ දන්නවා විස්තරයෙන් යහන්නේ. විස්තරය හරන අපිට මෙහෙම කරත හැකියි. දැන් මොකද්ද කරන්න පුළුවන්? 0.4ක් වෙනවා. M කියන කෙනාගේ අගයක් දීලා තියෙනව නේද? M කියන එක 0.5යි කියලා දීලා තියෙනවා. අගයයි M P max කියලා කියන්නේ කවුද? A omega වර්ගය සමානයි 0.04යි. හරි. පැහැදිලිනේ? ඒතර භාගයයි ස්කන්ධය කොච්චරද? ස්කන්ධය අපිට දීලා තියෙනවා ළමයි. ස්කන්ධය 0.5යි. 0.5යි කියලා කියන්නේ භාගයයි. භාගයයි. ඒ කියන එක තමයි හොයන්නේ ඔමේගා. ඔමේගා හොයාගන්නේ කොහමද? මේ බලන්න. ඔමේගා සමානයි 2.5 බෙදීම t නේ මතකද? ඔමේගා සමානයි 2.5 බෙදීම t. ඒතර t කියන්නේ 5 ලුනේ. එහෙනම් 2.5 බෙදීම 5. අන්න ඔමේගා කියන්නේ 2යි. හරි. එහෙනම් 2යි. 2 වර්ගය මේක අපි ලියන්න 0.04. හරි. ඒතර 2 වර්ගයේ කැපිලා ගිහිල්ලා මේ බලන්න මේක ලස්සන ගානක් නේ. භාගය වැඩි කිරීම භාගයේ 4න් කයි මෙතන 2 වර්ගය. 2 වර්ගය 4යිනේ. ඒ 4ට මේ 4 කැපෙනවා. ඒතර A වර්ගය. A වර්ගයේ එනවා 4 වැඩි කිරීම 10 ඍණ 2. A දෙපැත්තෙන් වර්ගමූලය ගත්තා. A වෙනවා මේක 2යි 10 ඍණ 1යි. ඒ කියන්නේ 0.2 මීටර. 0.2 මීටර ඒ කියන්නේ තමයි සෙන්ටිමීටර නම් 20යි. අන්න හරි. හරි තේරුණා නේද? පැහැදිලිද? හරි. දැන් මේවා මතක තියාගන්න යාළුවොත් එක්ක ඔයාගේ පන්තියේ ඉන්න ළමයි හරි යාළුවෝ හරි කවුරු හරි ගෲප්ස් වල ඉන්නවනේ ඒගොල්ලන්ටත් මේ වීඩියෝ එක දෙන්න. උගන ගන්න පුළුවන් තරම් උදව් කරන්න. අපිට දෙයක් අඩුවෙන් ලැබෙනවා නම් ඒ අඩුවෙන් ලැබෙන්නේ අපි මේ දේවල් දෙන්නේ නැති නිසා. ඔබ දැනුම බෙදා දෙනවා නම් ඔබට දැනුම පිහිටනවා. හරි ඔබ වෙන දෙයක් දෙනවා නම් ඔබට ඒ දේ පිහිටනවා. ඒක තමයි ලෝක ස්වභාවය. හරි මාමී කරන්නේත් ඒක තමයි. හරි පැහැදිලිද? හරි. ඒක නිසා හොඳට ඔළුවට අරගෙන ඒක කරන්න. right.